Hello guys. ඉතින් මම අද හදන්න යන්නේ කුරුල්ල ඇල්ල. අපි යමු එහෙනම් කුරුල්ල ඇල්ල හදන්න. මම අද හදන කුරුල්ල ඇල්ල සාමාන්‍යයෙන් ලොකු කුරුල්ල ඇල්ල. ඒකේ ඉතින් ලොකු ඉඩ ප්‍රමාණයක් තියෙන විදිහට තමයි මම මේ ඇල්ල මාක් කරගෙන තියෙන්නේ. අපි එහෙනම් මේක කපාගෙන යමු. මේ හරිය ඉතින් ඔයාලට කම්මැලි හින්දා මම චුට්ටක් ස්පීඩ් කරන්න වීඩියෝ එක. හරි ඉතින් යාළුවනේ අපේ ලෑල්ල කපාගෙන තියෙන්නේ මේ ලෑල්ල පොඩි හින්දා මම තාත්තලා කපා ගත්තා. එතකොට අපේ කපා ගන්න වැඩ ටික ඔක්කොම ඉවරයි. දැන් තියෙන්නේ කුරුල්ල ලෑල්ල හරියට හදාගන්න. මේ විදිහට ලෑල්ල දෙක එකතු කරලා මේ වගේ රීපපටි කෑල්ල දෙකක් අරගෙන දෙක එකට යන විදිහට එනකාලා හයි කරගමු. Dan dia nak lele. අපේ කුරුල්ල ඇල්ල තමයි තියෙන්නේ. දැන් මේකේ වටේට ෆ්‍රේම් එකක් ගහන්න තමයි තියෙන්නේ. ඒකත් අපි ගහමු. මේ තියෙන්නේ මම ෆ්‍රේම් එක ගහගන්න විදිහ. මේක ගොඩක් වෙලා තියෙන හින්දා මම චුට්ටක් ස්පීඩ් කරලා ඔයාලට පෙන්නන්නම්. hari ini meja tapi කුරුල්ල ඇල්ලේ ෆ්‍රේම් එකත් අපි ගහගත්තා. දැන් තියෙන කුරුල්ල ඇල්ලට කණුවක් ගහලා හයි කරගන්න. හරි guys ඉතින් අපි තැනට ඇවිල්ලා ඉන්නේ. ඔයාලට පේනවද දන්නේ නැහැ. ආන් අතන තියෙන ලිය තමයි අපි කපන්න යන්නේ. අපි යමු එළිය කපා ගන්න.
හම්මෝ ගයිස් ෆයිනලි පට්ටගේ මතිලා ගහන්න ගත්තා. දැන් තියෙන්නේ අපිට ලීය කපා ගන්න. අවසාන ටික යන්න. දැන් එහෙනම් අනිත් ටික කායි. ඔය ටිකේ යාළුවනේ සද්ද නැත්තේ අපේ අම්මා ගස් නැගලා කියලා බැන්නා. ඒකයි ඉතින් සොරි වෙන්න ඕන. පට්ටගත්තා. හරි යාළුවනේ. ඊයරන් අපි කපා ගත්තා. ඔය ලීය කපපු වෙලාවේ යාළුවනේ මගේ මාර විදියට දිවි කෑවේ. ඒකයි ඔය ඔළුවේම ගසන්නේ. ඉන්න බෑ දිවි ගොඩ. හතර වටෙන් එනවා. යාළුවනේ මේක තමයි යාළුවනේ මං අද කුරුල්ල ඇල්ලට ගන්න ලීය. මෙතන තමයි මගේ කලින් කුරුල්ල ඇල්ල තිබ්බේ. ඒක හොඳටම කැඩලා තිබ්බේ. ඒකයි මං අලුත් එකක් හදන්න හිතුවේ. අපි දැන් ඒ වලට මේ ලීය දාලා හොඳට හයි වෙන්න හදාගමු. හරි ඉතින් දැන් ලීය හයි කරගෙන ඉවරයි අපි. දැන් තියෙන්නේ කුරුල්ල ඇල්ල හයි කරගන්න. හරි ඉතින් යාළුවනේ මේ තියෙන්නේ අපි මේ විදිහට හදාගත්ත අපේ කුරුල්ල ඇල්ල. මාරම හොඳට හැදිලා තියෙනවා. හයියයි. අපි එහෙනම් මේකට කැම ටිකක් දාලා බලමු සත්තු ඇවිල්ලා කන විදිහ. මේ තියෙනවා කුරුල්ල ඇල්ලට කැම දාන විදිහ. පරණ වාජන පිගානක් අරගෙන ඒකට බත් ටික්කුයි අබ කෑලි ටික්කුයි දාලා තමයි මං කණ්ඩ දාලා තියෙන්නේ. කිරි කප්පයක් අරගෙන ඒක කපලා
වතුර ටිකකුත් දාලා තියෙනවා. හරි ඉතින් දැන් අපි ඇවිල්ලා බලමු සත්තු කෑම කන විදිහ. ඔන්න ඉතින් කෑම දාලා ටිකක් වෙලා ගියාට පස්සේ ගිරේකුයි ලේනෙකුයි ඇවිල්ලා කෑම කනවා. ඔන්න ඉතින් ගිරවයි ලේනයි බත් කන අතරේ පිටිපස්සෙන් එනවා මොනරෙකුත් තැලිච්ච ඒවා කන්න. ඉතින් මං හවස කෑම දාපු වෙලාවේ තමයි මෙහෙම උනේ. කෑදෙත් එක අර ආපු මොනරයි ආයෙ කන්න ගත්තා. හරි ඉතින් ඔහොම තමයි අද අපේ වීඩියෝ එක ඉවරුනේ. තවත් මේ වගේ අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් හැමෝම පරිස්සමින් ඉන්න.